විශාල පිරිසක් සිටිනවා. ඔබ අප සියලු දෙනාගේම සුභාශිංසන ඔබට එකතු කරනවා. සුබම සුබ උපන්දිනයක් වෙනට කියා ඒ අතර වාරයේදී පිය තරගෙන ආරම්භනදී කොටාවේ එලිගෙන් සහ පානදුර සුපර් පැෂන් අතර තරගය දැන් ආරම්භ කිරීම සඳහා සූදානම් වන්නේ. පන්දියයිම සඳහා දනුක දිර්ශාන්න කැඳවා ගන්නවා. කැස්බෑ පොයින්ට් සිස්ටම් ගෙවිගිය 2024 වර්ෂයේ සම්මානලාභී පන්දියවන් අංක 1 පන්දියවන් හැටියට අවසන් කළා. ගෙවිගිය වර්ෂය තුල යනුව මේ වර්ෂයේදී ඔහුට ඇරීමක් ලැබුණා. මේ සිටින සංඝ ප්‍රේමරත්න ප්‍රමුඛ කොට්ටාවේ ලිගන් සංජිතය නියෝජනය කරන්නට මා ඔහු හැමදාමත් හඳුන්වන්නේ ක්‍රීඩා පිටිය තුල සොඳුරු දඩබ්බරයෙකු හැටියට. මේ ආකර්ෂණීය මදවේගී පන්දියවන් ජයග්‍රාහී පිපාසයෙන් නිරන්තරයෙන්ම පැමිණෙන දක්ෂ ක්‍රීඩකයා දැන් සූදානම් වෙනවා තිසර දේශාන් ඉදිරියේ ප්‍රථම පන්දුවාරේ දෙවන පන්දුව යොමු කරන්නට. right arm over the wicket ආකාරයෙන් සූදානම් වන දේශාන් ඉදිරියේ. පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක්. ඉපිලීමක් සහිත පන්දුව පිත්ත පරේමින් පන්දුව කඩෝලා කියන ක්‍රීඩකයා වෙත ඇදී ගියා. ලකුණක් ලබා ගැනීමට හැකියාවක් නැහැ. ඉතාමත් හොඳ පන්දුවක් ධනුෂ්ක දිර්ශාන් ඉවර යොමු කළේ. සියුම් දෝලනයක් තිබුණා. සියුම් අවුට්සින් පන්දුවක් ඇටියට පිටිකමාව පරාජයට පත් කරමින් ගමන් කරද්දී ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ. යනුව ලකුණු සටහන තවමත් එක ලකුණේ නතර වී තිබෙනවා. පාන්දුර සුපර් පැෂන් කණ්ඩායම මම පෙර සඳහන් කරා ඔවුන්ගේ ප්‍රබලතම පිටිකරුවා සහ ප්‍රබලතම පන්දවන්නා නොමැතිවයි පාන්දුර සුපර් පැෂන් කණ්ඩායම මේ තරගමාලාව නියෝජනය කරන්නේ. මිලියන ප්‍රේෂාන් සහ ධනුෂ්ක සම්පත් ඉන්දියානු සංචාරයේ සමග වීනස් බොලොඥා කණ්ඩායමට එකතු වීම තුළ ඔවුන් දෙදෙනාම නොමැතිව සුපර් පැෂන් ක්‍රීඩකයන් ක්‍රීඩා කරන්නේ. සම ධනුෂ්ක සම්පත්ගේ හිඩස පුරවන්නටයි තිසර දේශාන ආරම්භක පිටිකරුවාගේ භූමිකාවට පනපවන්නට අද එකතු කරගත්තේ. තවත් ලකුණු දෙකක් ලකුණු සටහනට එකතු වුණා. එම ලකුණු දෙක සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3යි පානදුර සුපර් පැෂන් ප්‍රථම පන්දුවාරේ පන්දු 3ක් අවසන් වන විට කිසිදු කඩොලක් නොදෙවි බැලුව මේ පන්දුවාරේ අසාර්ථක පන්දුවාරයක් නොවේ. දනුක දිර්ශාන්ගේ මේ ඔහු පැනද ක්‍රීඩා කරන ආරෂ්ටි චැලෙන්ජර්ස් කණ්ඩායමයි නියෝජනය කරේ. ගෙවිගිය 2024 වර්ෂය තුළ කැස්බෑ වාසනයේ විශිෂ්ට ගණයේ දස්කම් දැක්වා. ආකර්ෂණීය දකුණත් මදවේගී පන්දු යවන්නා දැන් සූදානම් වෙනවා. අප මේ විස්තර විචාරයේ සිදු කරන අන්තයේ සිට පන්දුවක් යොමු කරන්නට. මේක අඩාල කරමින් යොමු කළ පන්දුව ඉවර තරම මිඩෝන් කලාපයේ දෙසට වන්නට ගමන් කරන්නේ. ලෝලාන් ක්‍රීඩකයා රඳවා තිබුණා. නුවන් චානක කෝදා ගොඩ උතරම මිඩෝන් කලාපයේ දෙසට ඉදිරියට ගමන් කරමින් පන්දුව නතර කර ගන්නා විට එක ලකුණක් ලකුණු සටහනට එකතු වුණා. එම ලකුණ සමගම දැන් පානදුර සුපර් පැෂන් කණ්ඩායමේ මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 4ක් දක්වා ඉහළ නැගී තිබෙන ප්‍රථම පන්දුවාරේ පන්දු 4ක් අවසන් වන විට කසුම් රාජපක්ෂ ඉදිරියේ ධනුක දිල්ෂාන් සූදානම් වෙනවා. පෙර පරිදිම over the wicket ආකාරයෙන් පැමිණ ප්‍රථම පන්දුවාරේ අවසන් පන්දුව ක්‍රියාත්මක කරන්නට. පාරක් කෙලකන පන්දුව ඇදියනවා. ලෝන් ඔෆ් කලාපයේ දෙසට අතර වාරයේදී ඉක්මන් ලකුණක් කරා ප්‍රතිකරුවන් ප්‍රතිවාර කර ගන්නවා. එරෙන්ද ශශිප්‍රිය පන්දුව ලකුණු 16 දක්වා පන්දුවාර දෙකකුත් එක පන්දුවක් අවසන් වදී පානදුර සුපර් පැෂන් කණ්ඩායම සූදානම් මුදිත උදාර යලිත් තවක් පන්දු යීමේ අන්තයේ වෙනසක් නැහැ. රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන්ම පැමිණ තිසර දේශාන් ඉදිරියේ පන්දුවක් යොමු කරන්නට. හොඳ පන්දුවක් කෙවරේ අතර වාරයේදී කසුම රාජපක්ෂ ඉස්රායිල් කෙන්ඩකට දිවාවා නන් ඉස්රායිල් කෙන්ඩකේ බෙන්ස් දැන් ඉවත් කරදී තිසර දේශාන්ට සිදුනා තමන්ගේ කඩොල්ල බිලි දෙන්නට නැතිනම් තමන්ගේ කඩොල්ල පූජා කරන්නට. පැහැදිලිවම පාද චලනයේ ගැටලුවකට සිටියේ තිසර දේශාන් කිනි ස්පෝර්ට් ලයිව් ඔස්සේ ඔබ නරඹනවා නම් ප්‍රේක්ෂකයනි ඔබට පැහැදිලිව පෙනෙන්නට ඇති තිසර දේශාන් පාද චලනයේ විශාල ගැටලුවකට ලක් වී සිටියා සහ මේ ක්‍රීඩකයන්ගේ මේ පන්දු සම්මිශ්‍රණය තෝරා බේරා ගැනීමට නොහැකිව තරම පීඩනයකට ලක්වයි සිටිය අනුව අවසනාවන්ත ලෙස තිසර දේශාන් දුවති දබා ගැනීමකට හසු වනවා. සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 16ක් ලෙසමයි කියවෙන්නේ. පාන්දුර සුපර් පැෂන් කණ්ඩායම පන්දුවාර දෙකකුත් පන්දු දෙකක් අවසන් වන විට පන්දුවාර දෙකකුත් පන්දු දෙකක් අවසන් වන විට
හොඳ පන්දුවක් කෙවර කෙලින්ම පන්දුවේ කඩුලේ දැවටෙනවා සමගම කසුන් රාජපක්ෂ මේ දැන් ක්‍රඩා පිටියේ නිවත් වෙනවා වාසනාවන්ත ලෙස යන මුදිත උදාරයි තමාගේ කැඳවීම මුදිත උදාර මා දුටුවාගේ විගය සත්‍යන්ත කිහිපය තුනම කොට්ටා බෙලිගස් ක්‍රඩකයන් සමගත් එකතුව ක්‍රඩා කළා වගේම නාරායන පිට ශක්ති ක්‍රඩකයන්ගේ ඇරීම තුලත් ඔහු ක්‍රඩා කරනවා ඉතාමත් හොඳ පන්දුවක් කෙවර යොමු කර දුන්නේ කසුන් රාජපක්ෂ මේ බලන පුනරුත්පනයේ පිත්ත සහ පාද අතර තිබෙන හිඩිසි රිංගා ගොස් කෙලින්ම පන්දුවේ කඩුලේ දැවටීම සමගයි කසුන් රාජපක්ෂ ක්‍රඩා පිටියේ නිවත් වන්නේ රාජපක්ෂගේ සතුටක් නැහැ රාජපක්ෂට පැහැදිලිවම ඔහුට සිතෙන්නේ නැති තමගේ පාද චලනයේ බරපතල අත්තරක් සිදු වග ඒ පන්දු පහර එල්ල කරද්දී හිඩසක් තිබුණා පැහැදිලිවම පිටසා පාද අතරේ හිඩසිනේ රිංගා ගොස් පන්දුවේ ඒ කඩුලේ දැවටෙන්නේ රාජපක්ෂගේ දෙවියම සමග ප්‍රිය ක්‍රඩාලවණිය සම්දිරි නමක පිටිකරවා ලෙස චමොත්ශ්‍රී රත්නායක ක්‍රඩා පිටියේ පැමිණීම ඔහුගේ ස්වර්ණමය යුගය දැක්කා සුපර්පෙෂන් එකතු වීම මත්තෙන් යටවත් ඩිස්ට්‍රික්ට් ක්‍රඩකයා සමග ඔහු ස්වර්ණමය වකවානුවක් ගෙවා දමමින් සිටියා ඒ මොහොතේදී තමයි ඔහුට ඇරීමක් ලැබෙන්නේ සුපර්පෙෂන් සංජිතය නියෝජනය කරන්න එහිදී දැක්වූ විශිෂ්ට ගණයේ දක්ෂතාවී හේතුවෙන් මෙවන පායිනට ඇත වැඩි මුදිත උදාරගේ පන්දුව කෙසේ වෙතත් කඩුල පිටුපස සිටීමේ අශාන්ත ලෙපා පන්දුව නතර කරගත්තා ඔහු නතර නොකර ගත්තා නම් තවත් ලකුණු දෙකක් ලකුණු ස්ථානට එකතු වන්නට තිබුණා එක ලකුණක් පමණයි එම ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 17 දක්වා ඉහළ නැංවී තිබෙනවා පහරක් එල්ල කරනවා මෙවර වයිට් ලෝන් ඔෆ් කලා ප්‍රදේශන පන්දු පහර එල්ල කරන්නේ අතර වාරයේදී පාස්ුව එක ලකුණක් කරා පිටිකරුවන් ප්‍රතිමාරු කර ගන්නවා දෙවන ලකුණකට ඉඩ කඩක් නැහැ එක ලකුණක් පමණයි එම ලකුණ සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18 දක්වා ඉහළ නැගී තිබෙනවා පානදුර සුපර්පෙෂන් කණ්ඩායම ඉනි මේ පන්දු අර දෙකකුත් පන්දු හතරක් අවසන් නැදී තාමත් ලකුණු 18යි ලකුණු සටහනේ අශාන්ත ලෙපා පැමිණ යම්කිසි උපදෙසක් ලබා දෙනවා මුදිත උදාරට බොහෝ දුරට ඒ උපදෙස උදාර ඔබගේ රාජකාරිය අකුරටම කර තිබෙන්නේ තව එක පන්දුවක් ඒ පන්දුවත් නිවැරදි ගමන් මගේ යොමු කරන්න එවිට මේ අතිශයම සාර්ථක පන්දුවාරයක් වේවි පැහැදිලිවම ඔහුගේ මනස සකසන්නට ඇති අවසන් පන්දුව වෙනුවෙන් අශාන්ත ලෙපා හොඳ පන්දුවක් යාලිත් වතාවක් ඉතාමත් හොඳ පන්දුවක් යොමු කරේ දුවද්දිය දබා ගැනීමකට මේ දැන් හසු කර ගැනීම සමග ඕනෑම තැනක තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයට ගන්නට පුළුවන් දක්ෂ ක්‍රඩකයෙක් දැන් ඔහු පන්දු යවන්නේ ලංකේ සෑල්ලු පන්දුවේ මේ 2025 වර්ෂය තුළ ඉහළින්ම වැජඹෙන ආකර්ශනීය වමත් පිටිකරුවා කසුන් රාජපක්ෂ ඉදිරියේ රාජපක්ෂට එරෙහිව වලල්ලක් ආකාරයට අතර සීමාව අස්සන්නේ පන්දු ලකින රඳවා තිබෙනවා ප්‍රිය ප්‍රේක්ෂකෙනි ඔබ දකිනවා නම් කිනි ස්පෝර්ට් ලයිව් ඔස්සේ වරත් පිටේ ඉන්නට තරමක් ඈතින් පන්දුව කෙසේ වෙතත් බලමු ලකුණු දෙකක් ලකුණු සටහන දෙපතුන් එකතු වුණා ශාන්ත ලෙපාට පන්දුව නතර කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ ක්‍රීඩා පිටියේ තිබෙන නීති රීති වලට අනුව ලකුණු දෙකක් සුපර් පැෂන් කණ්ඩායමට එකතු වදී දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7 දක්වා ඉහළ නැගී තිබෙනවා. ලකුණු 7යි කිසිදු කඩක් නොදවි මදුශංක දෙවනවා රයිට් ආම් ඕවර් ද රවුන්ඩ් විකට් අකාරින් තුන්වන පන්දුව යොමු කරන්නට එවරත් හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් එවරත් කසුන් රාජපක්ෂ ඉදිරියේ යොමු කළේ රාජපක්ෂ තරමක දෙගිඩියාවෙන් එවර පන්දු පහර එල්ල කර ඔබ දකින්න ඇති පාද දෙක එකතැන තබාගෙන පෙර පාදයේද පසුබස පාදයේද යන දෙගිඩියාවෙන් එල්ල කළ පහරක් ලකුණක් ලබා ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ රාජපක්ෂ වැනි පිටිකණුවෙකු ඉදිරියේ මදුශංක තමාට ලැබුණු කැඳවීමට මනාව සාධාරණීට කර තිබෙනවා මේ පන්දුවාරය තුළ අතිරේක ලකුණු දෙකක් පමණයි අහු ලබා දුන්නේ සමස්තයක් කැඩෙන පන්දුවාරයට ලකුණු දෙකයි ක්‍රියාත්මක කළ පන්දු තුන තුලදී ලබා දී තිබෙන යන මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 7යි පානදුර සුපර් පැෂන් කිසිදු කඩුල්ලක් නැහැ දෙවන පන්දුවාරි සිවුන පන්දු තුල අප රැඳී සිටින්නේ කෙටි පන්දුවක් ලබා දුන්නේ මෙවර ඉහළින්මයි පන්දු පහරේ නන්ද ශශිප්‍රිය ලෝන් ඔෆි පන්දු ලකිමින් සිටියත් ඔහුගේ හිසට ඉහළින් සාර්ථක පන්දු පහරක් එල්ල කරා ඉවර ලුහු පන්දුවක් යොමු කරේ පිටින් ඉන්නට ඉවතින් තරමක් කෙටි පන්දුවක් ලබා දුන්නේ ඉවර කසුන් රාජපක්ෂ ඉතාමත් හොඳින් තමන්ගේ දෙයස් රඳවාගෙන තිබුණා පන්දුව තෙක් අවසන් මොහොත තෙක්ම තමන්ගේ දෙයස් පන්දුවෙන් ඉවතට ගත්තේ නෑ රාජපක්ෂ කල්යල් මැනීම ඉතාමත් හොඳින් තිබුණා පිටේ සුමටම පූර්ණ මුහුණත ගෙනාවා පන්දුවේ ගමන් මගට එම ලකුණු 6 සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 10 පුනදක්වා ඉහළ නැංගී තිබෙනා දෙවන පන්දුවාරි අවසන් පන්දුව තුළ අපරාධී සිට දිව්‍යනා මදුශංක රවුන්ඩ් විකට් ආකාරයෙන් පෙරේසුල්ලා විශ්කෝරවරයා පසු කරමින්
එවරලා පොල්ටස් පන්දුවක් ලබා දුන්නේ පිටේ පිටිත කෙළවරක දවටේදී පාස්සිය මේක ලකුණක් කරලා ප්‍රතිමාරු කර ගන්නවා බලමු. ක්‍රඩා පිටියේ තිබෙන නීති රීති වලට අනුව ලකුණු දෙකක් ලකුණු සටහනට එකතු වෙනවා. එම ලකුණු දෙක සමග එලිග සංචිතයට එකතු වුණා. ශාන්ත ලෙපා දැන් සූදානම් වෙනවා. ප්‍රථම පන්දුව පිළිගන්නට වැරෙන් පහරකට වෑයම් කරා නම් සාර්ථක වන්නේ නැහැ. මේ ක්‍රීඩා පිටියේ තිබෙන නීති රීති වලට අනුව ලකුණු දෙකක් ලකුණු සටහනට එකතු වුණා. දැන් හිතවතුනි පන්දු 14ක් තුලදී තවත් ලකුණු 17ක් පමණයි ජයග්‍රහණයට අවශ්‍ය වී තිබෙන්නේ. සංජුකාන් කැඳවා ගන්නවා පන්දු යවන්නට. පානදුර සුපර් පැෂන් නිල ජේසිය පැලඳ සංජුකාන් ක්‍රෝනා කරන්නේ වීනස් පොළොංගා ක්‍රීඩකයා සමග බොහෝ කලක් අවසන් වශයෙන් ක්‍රීඩා කළා. ඉන් අනතුරු සංජුකාන්ට සිදුවේ කුමක්ද කියා බොහෝ දෙනෙකු බොහෝ තරගමාලාවල් වලදී විමසීමට ලක් කළා. ඒට පිළිතුරු අද ලැබී තිබෙනවා. ඔහු පානදුර සුපර් පැෂන් සංචිතයේ සමග දැන් එකතු වී තිබෙනවා ක්‍රීඩා කරන්නට. සූදානම් වනවා රයිටම් රවුන්දු විකට් ආකාරයෙන් අශාන්ත ලෙපා ඉදිරියේ ප්‍රථම පන්දුවාරි දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්නට. අතර වාරයේදී කඩුලක අහිමි ව්‍යාම සිදුනා. ශාන්ත ලෙපා ක්‍රීඩා පිටියේ නිවත් වෙනවා. ඒ වගේම අපේ සහෝදර විස්තර විචාරකවරයා සංක එළඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් පටිවිල කොටාශය නියෝජනය කරමින් පළාත් පාලන මැතිවරණ ඉදිරිපත් කරනවට හදවතින්ම සුබපත මා විශ්වාස කරන මා පෞද්ගලිකව පක්ෂ දේශපාලනයට කැමති නෑ. හැබැයි පුද්ගල දේශපාලනයට මා කැමතියට හේතුව ගමක් නගරයක් දියුණු කරන මා විශ්වාස කරන ගමේ සිටින ගමට ආදරය කරන කෙනෙකු ගමෙන් බිහි විය යුතු යනුව සංක ගමට ආදරය කරන බොහොම ලෙන්ගතු චරිතයක් යනුව ඔහුට අපි හදවතින්ම සුබපතන පක්ෂපාත ભેදයකින් තොරව එළඹෙන පළාත් පාලන මැතිවරණය තුළ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙකු හැටියට තේරිපත් තමන්ගේ ගමට ප්‍රදේශයට වැඩක් කරන්නට පුළුවන් ශක්තිය ධෛර්යය ලැබෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා එකතු කරනවා. සංජුකාන් දැන් සූදානම් වෙනවා ප්‍රථම පන්දුවාරි තුන්වන පන්දුව ක්‍රියාත්මක කරන්නට. ඉරන්ද ශශිප්‍රිය ඉදිරියේ පාරක් එල්ලකනා තරම දිලිස්කුප් පහරකට සමාන පහරකට වෑයම් කෙරේ කිසි විතත් අතර වාරයේදී එක ලකුණක් කලා ප්‍රතිකරණ දෙදෙනා ප්‍රතිමාරු කර ගන්නවා. ඉරන්ද ශශිප්‍රියගේ තරම් සතුටක් නැහැ. තමා එල්ලකන පහල සම්බන්ධ තමා පිළිබඳව තරමක් දුරකට කනගාටුව ඔහු ප්‍රකාශ කරගත්තා. එක ලකුණක් ලකුණු සටහනට එකතු වුණා. දැන් මේ ලකුණ සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 3 දක්වා ඉහළ නැගී තිබෙනවා. කොට්ටාම එලිගන්ස් කණ්ඩායම ප්‍රථම පන්දුවාරි පන්දු 3ක් අවසන් වන විට කෝදා ගොඩ සූදානම් සංජුකාන්ත ඉදිරියේ ප්‍රථම පන්දුවාරි සිවන පන්දුව පිළිගන්නට. ආයවර පරීක්ෂාකාරී පහරක් එල්ලකලේ කෝදාගොඩ ටොප්පේචි දවටුනෝඩ පන්දුව මේ දැන් ප්‍රසන්න ධම්මික සුරකිව රැක ගන්නවා. ලෝනෝනි සිට තරමක් මිඩෝන් කලාපිය දෙසට ඉදිරියට දිව ගොස්තුන පන්දුව රැක ගැනීම සමගම කෝදාගොඩ ක්‍රීඩා පිටියේ නිමත් රසාමානයෙන් නුවන් කෝදාගොඩගෙන් දැක ගැනීමට නොහැකි මට්ටමේ පන්දු පහරක් තිබෙන මාතුටුවේ අපරීක්ෂාකාරී භාවය නැත්නම් විශ්වාසය අඩු බවක් තිබුණා ඉබද පන්දු පහර තුල යනුව ප්‍රථම පන්දුවාරයේ පන්දු 4ක් අවසන් කොට්ටාව එලිගෙන්ස් තවමත් ලකුණු 3යි තවත් පන්දු 11ක් තුලදී ලකුණු 16ක් ලබා ගත යුතුයි. තරගය ජයග්‍රහණය කරන්නට නමක පිටිකරුවා ලෙස නලින් කෝදාගොඩ ක්‍රීඩා පිටියට පැමිණ තිබෙන අංක 4 පිටිකරුවා හැටියට තම නියුන් සහෝදරයාගේ දැවියාම සමගයි නලින් කෝදාගොඩ ක්‍රීඩා පිටියට ප්‍රවිෂ්ඨ වන්නේ. ආකර්ෂණීය පිටිකරුවා ඔහු ගෙවි ගිය සති මාස කිහිපය පුරාම ඉතාමත් හොඳින් කොට්ටාව එලිගෙ සංචිතය තුළ තමන්ගේ වගකීම ඉටු කළා. එනිසාම දැන් ඔහු නිත්‍ය ක්‍රීඩකයෙකු හැටියට එලිගෙ සංචිතය තුළ ක්‍රීඩා කරනවා. සංජුකාන්ත ඉදිරියේ සූදානම් ප්‍රථම පන්දුවාරි අවසන් පන්දුව පිළිගන්නට. එතරම් හොඳ පන්දුවක් වේ ඉහළින්මයි පන්දු පහරෙල කරන්නේ ලකුණු 6යි. රැක ගැනීමට අවකාශයක් ලැබෙන්නේ නැහැ. ඉවර සංජුකාන්ත දුර්වල පන්දුවක් යොමු කරේ. දුර්වල ලුහු පන්දුව ක්‍රියාත්මක කරන්නට. පාරක් එලකනවා ලකුණු දෙකක් ලකුණු සටහනට. ඉරන්ද ශශිප්‍රිය මිට පෙර මේ පන්දු පහරට වෑයම් කළා. ඉවර ඔහුට වැරදි ගියා. මෙවර සාර්ථකයි. ඔහු දන්නවා දැන් පන්දු 10කට ලකුණු 10ක් තිබුණ නිසා විශාල පහරවල් වලට ගොස් කඳුල්ල පූජා කරන්නට වඩා පහසුවෙන්ම ලකුණු ලබා ගැනීමට තිබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත යුතු වගේ එම ලකුණු දෙක සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 11 දක්වා ඉහළ නැගී තිබෙනවා. පන්දු 9ක් තුලදී තවත් ලකුණු 8ක් ලබා ගැනීමයි කොට්ටාව එලිගෙන්ස් ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී ඉලක්කය බවට පත් තිබෙන්නේ. ප්‍රසන්න ධම්මික යලි සූදානම් ඉරන්ද ශශිප්‍රිය ඉදිරියේ රයිටම් ඕද විකට් ආකාරයෙන් දෙවන පන්දුවාරි දෙවන පන්දුව ක්‍රියාත්මක කරන්නට.
පාරක් කෙල්ලකනවා ඉවරත් කිසි විදිහට ඉක්මන් ලකුණක් කරා ප්‍රතිමාරු කර ගන්නවා ලිමක් කරා පන්දුවේ කඩුලට දමා ගසාට පසුව නමුත් හානියක් සිදුවන්නේ නැහැ අතරවාරයේදී එක ලකුණු දෙකක් බවට පරිවර්තනය කර ගන්නවා කඩුළු අතර දිව්‍යාමේ විශේෂඥ ක්‍රඩකෙක හැටියට හඳුනාගෙන තිබෙන නලින් කොදාගොඩ විගසින් පැමිණෙනවා නන්නිශ්‍රයි කෙන්ඩිකට එම ලකුණු දෙක සමගම දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 13 දක්වා ඉහළ නැගී තිබෙනා කොට්ටාවේ ලිගෙන්ස් කණ්ඩායම පන්දුවාරයේකුත් පන්දු දෙකක් අවසන් වන විට හිතොත්තුනේ තවත් ලකුණු 6ක් පමණයි අවශ්‍ය වන්නේ පන්දු 8ක් තුලදී එලිගන්ස් කණ්ඩායමට පානදුර සුපර් පැෂන් කණ්ඩායම පරාජයට පත් කරන ධනුෂ්ක සම්පත් මිලින්ද ප්‍රේෂාන් නොමැති අඩුව විශාල පාඩුවක් කිසිදු විවාදයක් නැහැ පානදුර සුපර් පැෂන් කණ්ඩායමට අංක 1 පිටිකරුවා සහ අංක 1 පන්දවන දෙදෙනාම නොමැතිවයි ඔන් මේ තරගමාලාවට පැමිණෙන්නේ ඔන් දෙදෙනාම වීනස් බොලොඤ්ඤා ක්‍රීඩකයන් සමග ඉන්දියානු සංචාරයට අත්වල් බැඳ ගැනීම හේතුවෙන් නමුත් ඔවුන් උපරිම උත්සාහ කළා මේ තරගමාලාව තුළ ආක්‍රමණශීලී තරග විලාසයක් පෙන්වුම් කරන්නට නමුත් කොට්ටාවේ එලිගන්ස් ක්‍රීඩකයන් ඉදිරියේ මම විශ්වාස කරනවා දැන් අඩියක් පස්සට ගෙනයි ඔවුන් සිටින්නේ මේ තරගය තුළ නමුත් ඩොට් බෝල් ප්‍රශේක මෙතෙන් සිට අතිශය වැදගත් ප්‍රසන්න ධම්මික ලකුණු නොලබන පන්දු කිහිපයක් ක්‍රියාත්මක කළ යුතුයි ඉක්මනින්ම සුපර් ප්‍රශන් කණ්ඩායමට යම්තා දුරකට හෝ බලාපොරොත්තුවක් ඇති කර ගන්නට ඉවරත් ලකුණු දෙකක් ලකුණු සඳහන් එක තුනයි මේ ලකුණු දෙක සමග මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දක්වා ඉහළ නැගී තිබෙනවා දැන් පන්දු 7ක් තුලදී ලකුණු 4ක් පමණයි අවශ්‍ය වන්නේ තරගයේ ජයග්‍රහණයට පන්දු 7ක් තුලදී ලකුණු 4ක් පමණයි අවශ්‍ය වන්නේ රන්ද ශශිප්‍රිය අවස්ථානුකූලව මම මේ තමයි සඳහන් කළේ read the situation අවස්ථාව කියවිය යුතුයි මම විශ්වාස කරනවා රන්ද ශශිප්‍රිය මොනතරම් නම් ප්‍රහාණාත්මක පිටිකරුවෙකු වුවත් ඌ මේ මොහොතේදී අවස්ථාව ඉතාමත් හොඳින් කියවා තිබෙන හැඩයි දක්ෂ යවුන් දකුණත් පිටිකරුවා මෙවර අසාර්ථකයි පන්දු පහර පිටේ යට කෙළවරගේ අන්තිමින් දැවටුණා දොත් කියා සැකයක් මතුණා කිසිවෙත් හානියක් නැහැ කසුරු රාජපක්ෂ කඩුල පිටුපස්සේ සිටමින් පන්දුව සුරකිව නතර කරගත්තා ලකුණක් ලබා ගැනීමට අවකාශයක් නැහැ පන්දු 6ක් තුලදී තවත් ලකුණු 4ක් ලබා ගත යුතුයි තරගය ජයග්‍රහණය කරන්නට ප්‍රසන්න ධම්මික සූදානම් දෙවන පන්දු ආරේ අවසන් පන්දුවේ අප මේ විස්තර ਵਿਚාරයේ සිදු කරන විස්තර ਵਿਚාරක තාවකාලික කුඩාරාමන්තයේ සිට ඕවද විකට් ආකාරයෙන් පැමිණ පරිසුලා විනිශ්චයකාරවරයා පසු කරමින් ක්‍රියාත්මක කරන්නට ආයවර කඩොලකිනාගේ හිසට ඉහළින් කසුරු රාජපක්ෂගේ හිසට ඉහළින් පන්දුවේ ගමන් කරේ තවත් ලකුණු දෙකක් ලකුණු සඳහනට යනවා දෙවන පන්දු වාරයේ නිමාව සියල්ල සිදුවන්නේ සුපර් පැෂන් අවසනාවට ප්‍රසන්න වරායකට සේන්දු කිරීම කපිතාන්වරියකට ඉතාමත්ම අපහසු කාර්යයක් මුහුදේ ගිලින ප්‍රමාණය වැඩි මුහුදුපත් වන ප්‍රමාණය වැඩි එවන් තත්ත්වයක් තුළ එවන් අවස්ථාවක් ඔබේසේනට බාර දී තිබෙන අපහසුම අවස්ථාවක පන්දියම සඳහා ඔබේසේනව කැඳවා ගන්නා යාර 15 කොටසේ පන්දු රකින්නන් දෙදෙනෙකු රඳවාගෙන තිබෙනා මෙවරුට එක ලකුණ නතර කිරීමේ අරමුණින් සූදානම් දැන් ඔබේසේන නලින් කෝදා කොට ඉදිරියේ පන්දක් යමු කරන්නට ආරක්ෂක කරන ආරක්ෂාකාරී පාරක් එක්වල ලකුණ කරා ප්‍රතිමාරු කර ගන්නවා සාතකයි කඩලු අතර දිව්‍යාම එක ලකුණක් ලකුණු සඳහන් දෙක තුනයි මේ ලකුණ සමගම දැන් ලකුණු සමවි තිබෙන්නේ පානද සුපර් පැෂන් සහ කොට්ටාවේ ඉලිගෙන්ස් අතර තරගී දැන් පන්දු 4ක් තුලදී තවත් එක ලකුණක් පමණයි අවශ්‍ය වන්නේ මේ තරගයේ ජයග්‍රහණය කිරීමට කොට්ටාවේ ඉලිගෙන්ස් ක්‍රීඩකයන්ට අරාපාරක් කෙල්ල කරනවා මෙවර මෙඩිකේට් කලාපේදී ලකුණු 6යි එරන්ද ශශිප්‍රිය සාතික පන්දු පාරක් කෙල්ල කරනවා යනුව පානදුර සුපර් පැෂන් ක්‍රීඩකයන් නුවන් එළපුර චැලෙන්ජ් ට්‍රොෆි 2025 තරගමාලාවෙන් ඉවතට